මහනුවර පැත්තේ රිලව් අල්ලලා ඉවෙලා වඳුරු අල්ලලා ඉවෙලා දූපතකට ගිහින් දාලා ඉවෙලා මචං ඒ දූපතෙන් එන්න බැරි වෙන්න දැන් මචං දූපත වටේට මචං විදුලි වැටකුක් ගහනවලු මචං ඕන්න ඕකයි දැන් රටේ තියෙන ප්‍රශ්නේ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක තමයි ප්‍රශ්නේ හලෝ මගේ අතරන් යාළුවේ ඉතින් කොහමද රට පුරාම රිලා ප්‍රශ්න නේද බඩු මිල හැම ප්‍රශ්නයක් නැද්ද රිලව් විතරද ප්‍රශ්න තියෙන්නේ දැන් රිලව් ප්‍රශ්න නේද ඉතින් අපිට කතා කරන්න ආවේ මේ රිලව් වඳුරෝ දඩුලේනු මොනරු ප්‍රශ්න තමයි රට පුරාම දැන් තියෙන්නේ නේද එතකොට මේ අපිට මේ බඩු මිල එහෙම ප්‍රශ්නයක් නැහැ නේද බඩු මිල එහෙම අවුලක් නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ නේද කන්න නැතුණා රිලව් ටික අල්ලපන් හරිද ඔය මහනුවර පැත්තේ රිලව් ටික සේරම අල්ලලා ඉවෙලා දානවලු මචං මේ දූපතකට ගෙනහිල්ලා මචං එතකොට දූපතට දැම්මහම මචං මහනුවර පැත්තේ රිලව් ටික ගිහින් දැම්මහම මචං දූපතින් එළියට එන්න බෑනේ මචං රිලව්න්ට කන්න බොන්නම් මොකුත් නැහැ ඉතින් සත්තුන්ට ඉතින් මේ ඒකට දැම්මහම ඉතින් ඊට පස්සේ ඒ දූපතට දාලා ඉවිල්ලා දූපත වටේට ගහනවලු මචං විදුලි වැටක් මචං විදුලි වැටක් ගහනවලු මචං එන්න බැරි වෙන්න මේ වඳුරු ටික ගෙනහිල්ලා සේරම මහනුවර ඉන්න ඕ වඳුරු රිලව් ටික සේරම ගෙනහිල්ලා ඉවිල්ලා දූපතකට දාලා ඉවිල්ලා දූපත වටේට ගහනවලු මචං විදුලි වැටක් උන්ට එන්න බැරි වෙන්න ඉතින් උන්ට කොහොමද බං දූපතට ගිහින් දැම්මම එන්න බෑනේ බං වතුර තියෙනවා ඒ දූපතේ ඊට මෙහා වතුර තියෙනවා නේද බං එන්න බෑ කොහොමත් ඒ උනාට කමක් නැහැ තව ලොකු අරස්සාවටත් එක විදුලි වැටකුක් ගහනවලු මචං ඉතින් අවුලක් නැහැ ඉතින් සත්ත්ව හිංසනය කියන්නේ ඒක නෙමෙයිද මචං ඉතින් බං ඒක සත්ත්ව හිංසනයේට ඒක අයිති වෙන්නේ නැද්ද ඔය දැන් ඉතින් දූපතකට ගෙනහිල්ලා දාලා ඉවෙල්ලා මචං ඒ දූපත වටේට විදුලි වැටකුක් ගහලා ඉවිල්ලා වෙන කියාමාරියක් නැද්ද මචං ඔව්ව ටික මේ මොකක් හරි කරගන්නේ කමක් නැහැ ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ කියමුකෝ අපිට නම් තියෙන මචං බඩු මිල ප්‍රශ්නයක් අපිට තියෙන මචං උඹලට තියෙන රිලව් වඳුරු දඩුලේනු මේ මොනරු ප්‍රශ්නයක් උඹලට තියෙන ඉතින් ඔය වතු පාලු කොන්නෝ තමයි ඉතින් උනුත් ඉතින් වතු පාලු කොන්නෝ තමයි ඉතින් උන්ට තේරෙන්නේ නැහැනේ මචං උන් මිනිස්සුයෝ නෙමෙයිනේ මිනිස්සුයෝ වෙච්ච අපි දැනගන්න ඕනේ මේක පොඩ්ඩක් මේ සේප් එකක් ගහගන්න නේද උන් මිනිස්සුයෝ නෙමෙයිනේ මචං උන්ට තේරෙන්නේ නැහැ ඉතින් උන් ඇවිල්ලා වතු හැම පාලු කොන්නෝ තමයි ඉතින් එහෙම එක සීන් එකක් තියෙනවා ඉතින් එහෙම සීන් එකක් තිබුණයි කියලා ඉතින් මචං ඔය මහනුවර පැත්තේ ඉන්න මේ රිලව් වඳුරු ටික ගෙනහිලා දූපතකට දාලා ඇවිල්ලා දූපත වටේට විදුලි වැටකුක් ගහන්න එපා ඉතින් පවුනේ නේද උණු සතු නතුම් පවුනේ බා නේද හරි ඉතින් පොඩ්ඩක් මේ තේරුම් ගනින්න ඉතින් මම රත්තරන් මේ අපේ රටේ මේ ඉන්න මේ පාලකයෝ පොඩ්ඩක් නේද හොඳ නෑනේ එහෙම කතයිනේ කුජීතයි නේද මම මේ බඩු මිල ප්‍රශ්නයක් තියෙන්නේ මචං බඩු මචං ගණන් වැඩි මචං බඩු මිල ප්‍රශ්නයක් තියෙන රිලව් ප්‍රශ්නයක් නෙමෙයි අපිට තියෙන බඩු මිල අඩු කරලා දීපල් රිලව් වඳුරු මේ මොන්රු මේ හැමුළුණක් අවුලක් නැහැ මචං බඩු මිල තමයි අඩු වෙන්න ඕනේ එහෙනම් අපි ගියා රත්තරන් යාළුවි ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න ජය වේවා නැවත හමු වෙමු